පන්සලවල 4ක් නියෝජනය කරන අපේ විද්‍යාර්ථීන් අද මේ Hi ඔයාලට කොහොමද? ඔන්න guys මම මේ යන්න ලෑස්ති වෙන්නේ අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවයට. ඉතින් මේ කපුගල වසන්තයට යන්න තමයි මේ ලෑස්ති වුනේ. එහෙනම් බලමු. guys දැන් අපි යන ගමන් තමයි මේ ඉන්නේ. ගයිස් දැන් අපි කැම්පස් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි යනකොට අවුරුදු උත්සවය පටන් අරගෙන තමයි තිබ්බේ. ඉතින් අපි ටගාලා ඒකට එකතු වුණා. අද අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවය තමයි මම ඔයාලට vlog එකකින් share කරන්නේ. ඉතින් බලන්න අද දවස කොහොමද වෙන්නේ කියලා මේ වැඩ ටික. සූර්ය මඟ සමගයේ යොමුසුළු බලා සිටින සඳහා අපි ගයිස් මේ අවුරුදු උත්සවය ඕගනයිස් කරලා තිබ්බේ අපේ 4th year එකේ අක්කලා අයියලා. ඉතින් එයාලා මේ විදිහට ලස්සන ෆොටෝ බූත් එකකුත් අපිට හදලා තිබ්බා. ඉතින් තරඟ පටන් ගන්න කලින් අපි හැමෝම මෙතන ඉඳන් ෆොටෝස් ගොඩාක් එකතු කරගත්තා. ගයිස් අද නම් මාරම ලස්සන දවසක්. මොකද ඉතින් මේ වගේ යාළුවොත් එක්ක ටයිම් එක මේ විදිහට ෆන් එකේ ගත කරන්න හම්බෙන එකම ලොකු දෙයක්. මොකද ඉතින් අපි ඇකඩමික් වැඩත් එක්ක ගොඩක් බිසි. මේ වගේ ටයිම් එකක් මම නම් මාර විදිහට ආස වුණා. ඉතින් බලන්න අද මේ කපුගල වසන්තේ තමයි කියන්නේ අපිට හැන්දෑමාන වෙන්න. හැන්දෑමානේ අපිට කඳුළු සාජිකුත් තියෙනවා. අනිවාර්යෙන් අපේ චරිත කෝ නෑනේ පේන්න තාම. කොල්ලනේ මේ ඒත් අනුරාධපුරේ එළුවා. මේ ඕක නවත්තහන් ඔය හරියන්නේ මං හිතන්නේ ඔය ගෙවල් දොරවල් ගාවින් යනකොට බං ඇහැ තියෙනවා. තියෙනවා. ඔය අනුරාධපුරේ උන් චෙක් කරාන්. ගම්පලක් චෙක් කරලා දහන් තරගෙට. අනුරාධපුරයට තහනල්ලු. හරි. මොකද මේ පළමු වසරේ විතරද ගහන්නේ කෝ අනුරාධපුරේ උන් නැද්ද? අලින්ට විතරයි උන් ඇහැ තියන්නේ. හරි. හරි. පොල්ල කරේ තියාගෙන යන්නේ පොල්ල. ආසීගෙනක් දුන්නු පොල්ල. අද නිදිමත අය. කරේ තියාගෙන යනවා. මං හිතන්නේ මේ බලමු අපි උස මුට්ටියටද ගහන්න ඕන කොට මුට්ටියටද? මුට්ටි දෙකයි තියෙන්නේ. එක මුට්ටියක් තමයි ජයග්‍රහණ හිමි වෙන්නේ. හරි. තරුෂණන්ගේ අපි කට්ටිය පොඩ්ඩක් අහුම්කම් දෙමු. අපිට අද දවසේ මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න හම්බුනේ අපේ මේ අනුග්‍රහක බවතුන් නිසා. නංගි පොඩ්ඩක් මතක් කරමුකෝ අපි. පොට්ට දෙක හරි. රවුමකනේ සීම්පාලියේ ගෑල් ළමයින්ට ගා ගන්න පොට්ට ඕනෙත් නෑ මට. පොට්ට ඕනේ නෑ උන්ට ගන්න. හරි. අනතුරක් වෙන්න පුළුවන්. තරහම ගලවලෙන්න. දෙන්න. තරහක් තියනවා නම් ඔන්න වෙලාව. උඹලා දෙන්න නෑ කිව්වට කෙල ගන්න බලාගෙන ඉන්නේ. මුන් දෙන්නගේ කෙලි අද බල හැකි. හරි. කකුල් දෙක ගත්තා උඩට කකුලක් බිම තිබ්බොත් හොඳට බලන්න කකුලක් බිම තිබ්බොත් තරගින් ඉවත් වෙනවා. 2යි 3යි ගැව්වා. නැටුම තාලෙට උඹලා අත ගලව ගන්න බෑ. අත පිටිපස්සේ තාලෙට තාලෙට උන් දෙන නටනවා ඒක ඇතුලේ. තාලෙ හම්බෝ හොඳ පාරකට අන්න ඔන්න කිහෙවලු පඩල ගන්නවා. මේ උඩට විතරයි අත ගැලවුණ. හොප් නවත්තන්න. කකුල බිම තියන්න. හරි. තව එක. කොහමද මුංගේ කෙලි? ඔව් අපි නම් දන්නේ. උලයි ගැහුවා. කොත් කෙලි වසන්තගේ කෙලි. හිරුනිකා සුබෝදි ඔන්න හයිද අයියේ අපේ නම් පළවෙනි අවුරුදු උත්සවයේ ඔව් අපි පළවෙනි අත්දැකීම ගිය පාර අපිට තේරෙනව නේද සිවුන වසරේ කටවල් ටික? ඔක්කො අපේ මේ කෙල්ලට සත්‍යයක් දෙමු.
ආලාර පුල් තනාලා නාන්නේ යන සැටි බලයි ඔයාලා බලන්න කවුද මුල චරි මොකද වෙන්නේ අදිදී අපේ අවුස්සය හොඳයි පාට මොකද සලීෂ දැන් මොකද වෙන්නේ අවුරුදු උත්සවේ? ඔව්. මේ මෙතන ළඟම ගයිස් තියෙනවා ජම්බු ගහක්. අපි මේ පැත්තට තමයි මේ ආවේ. ජම්බු ගණනක් ආවා. අපි මේ අවුරුදු උත්සවේ නැත්තේ. බලන්න ගයිස්. තව මාස කිහිපයකින් අපි මේ භූමිය තුල නැති වෙන්න පුළුවන්. අපි ආයි කොහොමත් මේ පැත්තේ වෙන්නේ නැති වෙයි. එවෙන්නේ නැති වෙයි. ඒ හින්දා ඔයාලා මේක රැකගෙන යන්න ඕනේ ඉදිරියට. ලබන අවුරුද්දෙත් මේ වගේ ලස්සන අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න. මේ විදිහෙම වැඩ ඉස්සරහට කරගෙන යන්න. හරි. කොහෙන් හරි කැප් එක හොයාගෙන ආවින්න. නවත්තපු ගමන් वे हेना दुराई बम में है हाथी हेना दुराई हाँ इसलिए उन्होंने बता रहे हैं कहाँ वो बालक बोलते हैं पे बालक अंतराव अरे अरे अदल या किधर आया मैं बात करने नहीं सा सर ना क्या बात बोल रहा ना
ගයිස් මම මේ vlog එකට දැම්මේ අපේ අවුරුදු උත්සවයේ තිබ්බ ලස්සනම ආතල්ම තරඟ ටික. ඉතින් තව ගොඩාක් තිබ්බා. ඉතින් මං හිතනවා මේ vlog එක ඔයාලා enjoy කරන්න ඇති කියලා. එහෙනම් ගයිස් vlog එක ඉවර වෙනවා. බලපුවාලා හැමෝටම thank you so much. ආයමත් ඉක්මනටම ලස්සන vlog එකකින් තමයි එන්නම්. bye.